මේ තියෙන්නේ ඉදුණු බෙලි වලින් හදපු රසම රස බීම එකක්. ඉතින් අපි බලමු කොහොමද මේ බීම එක හදාගන්නේ කියලා. මම මෙතන අරන් තියෙනවා හොඳටම ඉදුණු බෙලි ගෙඩි දෙකක්. මෙන්න මේ විදිහට බෙලි ගෙඩිය දෙකට කඩාගෙන ඒකේ තියෙන මද ටික සුද්ධ කරලා භාජනයකට අපි සූරලා දාගන්න ඕන. මෙන්න මේ බෙලි ගෙඩියේ කට්ටත් විසි නොකර අපට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. බෙලි කියන්නේ ඖෂධයක්නේ. බෙලි කට්ට අවුවේ වේලලා ඒකත් තම්බලා බොනවා. ඒකත් රසම රස පානයක්. අපි අද බෙලි මද වලින් මෙන්න මේ විදිහට බීම එකක් තමයි හදන්නේ. දැන් අපි මෙන්න මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට පිරිසිදු වතුර ටිකක් එකතු කරලා බෙලි ගෙඩිය මද ටික මෙන්න මේ විදිහට හොඳට පොඩි කරගන්නවා. අපිට දියුල් කිරි හදන විදිහට බ්ලෙන්ඩරේට දාලා බෙලි හදලා බොන්න බෑ. මොකද බෙලි වල තියෙනවා තිත්ත රස එන ඇට වර්ග. ඒ නිසා මේ මිශ්‍රණය බ්ලෙන්ඩ් කරොත් එහෙම මේ බීම එක තිත්ත රහයි. ඒ හින්දා අපිට අර පොල් මිරිකනවා වගේ මෙන්න මේ විදිහට අතින් මිරිකලා තමයි මේ බීම එක හදාගන්න වෙන්නේ. අපි දැන් මේ මිශ්‍රණයේ තියෙන බෙලි ඇට ටික සහ අර කිඳි වගේ තියෙන දේවල් ටික මේ විදිහට අතින් අයින් කරලා ඊට පස්සේ තේ ගොට්ටකින් හරි කිරි ගොට්ටකින් හරි මේ බීම එක පෙරා ගන්නවා. මොකද අර මේකේ තියෙනවා චූටි චූටි තිත්තර හයන ඇට වර්ග. මේ විදිහට පෙරා ගත්තාම කිසිම තිත්ත රසයක් එන්නේ නැහැ. ඇත්තටම දියුල් කිරි වලටත් වැඩිය ගොඩක් රසයි මේ බෙලි බීම එක. රස වගේම තමයි ගොඩක්ම ගුණයි. මොකද මේ බෙලි වල තියෙන්නේ ඖෂධීය ගුණයක්. දැන් මම මේ බීම එකට දෙහි ගෙඩියක යුෂ මිරිකල එකතු කරනවා. ඒ වගේම ලුණු කුඩු ටිකක් එකතු කරනවා සහ සීනි අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්නවා. සීනි ඉතින් ගොඩක්ම අඩුවෙන් එකතු කරන තරමට හොඳයි. ඊට පස්සේ හොඳින් කලවම් කරලා අපිට බොන්න ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි බෙලි බීම එකක් මම හදාගන්නේ. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් දිගටම මගේ වීඩියෝ බලන්න. මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. ඉතින් ආයෙත් දවසක මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් හමු වෙනකන් මම අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.